ඔයාලට මතක ඇති මම උමාවේ හිල කියලා වීඩියෝ එකක් දැම්මා. මෙන්න මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස. මම මේ වීඩියෝ එකෙන් පෙන්නුවේ උමග දිගේ කිලෝමීටර් 2ක් ගිහිල්ලා බලාගාරයට යන දක්වා කොටස පමණයි. මේ තියෙන්නේ අපි බහැලා පයින් යන තැන. මෙතනින් එහාට ගියාම මෙන්න මේ විදිහේ විශාල දොරක් තියෙනවා. මේ දොර සෑහෙන විශාලයි. මේකෙන් ඇතුල් වුණාම මේ වගේ ලස්සනට බෝඩ් එක ගහලා තියෙනවා. මෙතන රාජ්‍ය ලාංඡනය ලංකාවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ලාංඡනයත් විදුලි බල මණ්ඩලයේ ලාංඡනයක් තියෙනවා. මේ නිල් පාටින් ෆරාබ් කියලා තියෙන්නේ ඒගොල්ලෝ තමයි ඊරාන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක. ඒක මම හිතන්නේ මම දන්න විදිහට ඒක ඊරාන රජයත් එක්ක සම්බන්ධ ආයතනයක්. මෙගාවොට් 120ක විදුලි බලාගාරයකට අපි ඇතුළට යන්නේ දැන්. මේ තියෙන ඇතුළට ගියාම පේන්නේ ඒ දැවැන්ත ගොඩනැගිල්ල. පේනවනේ මිනිහෙක්ගේ උසත් එක්ක සාපේක්ෂව බැලුවාම සාමාන්‍යයෙන් තට්ටු 3ක 4ක ගොඩනැගිල්ලක් වගේ තමයි පේන්නේ. මේ පොළොව මට්ටමින් ඉස්සිලා තියෙන කොටස් දෙකක් වගේ පේන්නේ. ඒ තමයි ප්‍රධාන ටර්බයින් දෙක. මේ ටර්බයින් වල ඉතිරි කොටස තියෙන්නේ පොළොව යට කැරකෙන කොටස. වතුර ගලාගෙන යන කැරකෙන කොටස තියෙන්නේ පොළොව යට. ෆරාබ් තාක්ෂණික කණ්ඩායම විසින් මේ ටර්බයින් නම් කරලා තියෙන්නේ කාන්තාවන් දෙදෙනෙක්ගේ නම් වලින්. ඒ මෙම ව්‍යාපෘති කාර්යාලයේ වැඩ කරපු කාන්තාවන් දෙදෙනෙක්ගේ නමින්. මේක සුලෝචනා, මේක දසුනි හැටියට නම් කරලා තියෙනවා. මේ තියෙන මේ ටර්බයින් පොළොව යට තියෙන විදිහ. මේක මේ ටර්බයින් ඉන්ස්ටෝල් කරන කාලේ ගත්ත ඡායාරූපයක්. මේ තමයි ෆරාබ් කාර්ය මණ්ඩලය. මේකේ මීට වඩා ලොකු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් එක ඇතුලේ පවර් හවුස් එක ඇතුලේ වැඩ කරපු කාර්ය මණ්ඩලය. මේගොල්ලෝ ඉරාන ජාතිකයන්. මේගොල්ලෝ ඉතාම දැඩි ආසාවකින් හිටියේ තමන්ගේ නායකයා ඉරාන ජනාධිපතිතුමා ඇතුළට එනකම්. මේ මොහොතේ වැඩ කරපු විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය. මේ එහි තියෙන මේ දැවැන්ත පද්ධති ඔයගලන්ට පේනවා ඇති මේ රතු පළස් එලලා කාපට් දාලා ලොකු සූදානමකින් හිටියා මේගොල්ලෝ මෙතෙන්ට ජනාධිපතිතුමා එයි කියලා. ඒත් එක්කම මේක ඉවෙන්ට් මැනේජර් කෙනෙක් හැටියට මමත් සැලසුම් දෙකක හිටියා. ජනාධිපතිවරු ඇතුළට ආවොත් මෙහෙමයි, එන්නේ නැති වුණොත් මෙහෙමයි කියන එක අපි ස්ටෑන්ඩ් බයි සැලසුම් දෙකක හිටියා. මම මේ සැලසුම් දෙකටම සූදානම්වයි හිටියේ. නමුත් ආරක්ෂක අංශ අනුමත කළේ නැහැ ජනාධිපතිවරු දෙදෙනාටම මේ ඇතුළට විසිට් කරන එක. ඉතින් අවසානයේ මේ කාර්ය මණ්ඩලයේ ලෑස්තිලා හිටිය විශාල තිරයක් විවෘත කරන ජනාධිපතිතුමාට කියලා ඒක ඒගොල්ලෝම විවෘත කරගත්තා අන්තිමට. ඇත්තට මේගොල්ලෝ හරි ලංකාවට ආදරේ කණ්ඩායමක් ඉරාන ජාතිකයෝ. මේ සංකීර්ණ ව්‍යාපෘතිය ගැන පැහැදිලි කරන්න මේ පුවරුකුත් ලෑස්ති කරලා තිබ්බේ ජනාධිපතිවරුන්ට පැහැදිලි කරන්න. ඇත්තට මේක මෙන්න මේ පුවරුව පාවිච්චි කරලා මම ඕගලන්ටත් පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ මේ සම්පූර්ණ උමාව ව්‍යාපෘතියේ සැලසුම. අපි මුලින් බලමු මෙතන. පුහුල් පොළ ඩෑම් එක. මේ උමාවේ එන ජලාශයේ වතුර ටික ඉස්සෙල්ලාම එකතු කරගන්නවා පුහුල් පොළ කියන ජලාශයට. මේ තියෙන පුහුල් පොළ ජලාශයේ ඡායාරූපයක් මම මේක අන්තර්ජාලයෙන් ගත්තේ. පුහුල් පොළේ වතුර ටික කිලෝමීටර් 3.7ක උමගක් දිගේ යවනවා මහ තොටිල්ල ඔයට. මහ තොටිල්ල ඔය ළඟ ඩයරබා ජලාශය කියලා තවත් ඩෑම් එකක් හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒක. මේකත් මම අන්තර්ජාලයෙන් ගත්තේ. මේ ඩයරබා ජලාශයේ ඉඳන් තමයි කිලෝමීටර් 15ක් දිග උමගක් දිගේ මේ පවර් ප්ලාන්ට් එකට එන්නේ. ඕගලන්ට පේනවා ඇති මේ ටනල් එක දිගේ කිලෝමීටර් 15.5ක් එන ජලය එකපාරට අංශක 90කට පහතට කඩා වැටෙනවා. මේ පහතට කඩා වැටෙන උස මීටර් 618ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ උස කොච්චරද කියලා ඕගලන්ට හිතා ගන්න පුළුවන්ද? නෙළුම් කුල්නේ උස මීටර් 351ක්. මේක මීටර් 618ක් පල්ලෙහාට වතුර ටික කඩා හැලෙනවා. ඒ කඩා හැලෙන වතුරේ ඒ අධික පීඩනය නිසා තමයි මෙතන තියෙන ටර්බයින්ස් ටික කැරකෙන්නේ. මේ තමයි මම මුලින් පින්තූර පෙන්නපු පවර් හවුස් එක. මේ තියෙන ටනල් එක කිලෝමීටර් 2ක්. මේ තමයි ඇක්සස් ටනල් එක. මේකේ තමයි මම පෙර පෙන්නපු වීඩියෝ එකේ මේක හරහා ගමන් කළ වාහනයකින් ආවේ. මම ඔයගලන්ට පෙන්නුවේ මේක. මේත් එක්ක මෙතන තියෙනවා මෙන්න මේ ඉහළට ගිය තව පුණීලයක් වගේ කොටසක්. මේ සර්ජ් ටැංක් එක. ඒ කියන්නේ මෙහෙන් ඉහළින් එන වතුර වල පීඩනය එකපාරට මෙහෙට දරා ගන්න බැරි වුණා. මෙතනින් ඉහළට වතුර ගිහිල්ලා මේ ටැංකිය පිරලා නැවතත් හිමින් බහිනවා. මේකත් තියෙන එල්ලවැල්ලවයි මාර්ගෙ මේ ඊට ටිකක් උඩ කන්දක් උඩ මේ තියෙන ටැංක් එක. මේ යට තියෙන සිදුරෙන් තමයි වතුර උඩට පීඩනයට පිරෙන්නේ. පිරලා නැවත බහලා යනවා. ඉතින් මම මේ හයිලයිට් කරලා තියෙන කොටස තමයි පොළව යට තියෙන්නේ. මේ සියලුම දේවල් තියෙන්නේ පොළව යට. පොළව මතු පිටට ඇවිල්ලා තියෙන ඩෑම් එකත් සර්ජ් ටැංක් එකත් ටනල් එකේ ඇක්සස් ගේට් එකත් විතරයි. ඉතින් මේ ටැංක් මෙහෙම ඇවිල්ලා ටර්බයින් කැරකිලා මේ වතුර ටික කිලෝමීටර් 3.6ක් ටනල් එකකින් එළියට යවනවා අලිකොටාර ජලාශයට. මේ තියෙන්නේ එළියට එන වතුර එන තැන. මේකත් මම ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ.